පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවත. අධික වර්ෂාපතනය සමගින් මේ වෙද්දී අපේ පුංචි රටේ බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්ව සිටිනවා. ඒ වගේම තවත් පිරිසකගේ ජීවිත අහිමිව තිබෙනවා. ඉතා අමාරුවෙන් ගොඩනගාගත් තමන්ගේ නිවෙස්, බඩුමුට්ටු, යාන වාහන අධික වර්ෂාපතනය සමග මහා ගම් වතුරට යට වෙලා මේ වෙද්දී බොහෝ දෙනෙක් සිටින්නේ දැඩි අපහසුතා මැද්දේ. ඉතින් මේ අතරේ ගම් වතුර මාරය සමගින් ජීවිත අහිමි වුණු බොහෝ දෙනෙකුගේ සංවේදී කතාවයි මේ. හෝමාගම මාගම්මන මහාවිද්‍යාලයේ ක්‍රීඩා භාර පුබුදු මහේෂිකා බණ්ඩාර ගුරුතුමිය ඊයේ අලියම සිදු වූ නායෑම නිසා මිය ගොස් තිබෙනවා. මෙම ගුරුතුමිය සහ ඇගේ පුතා ජීවත් වූ කොත්මලේ බම්බොඩ නිවස සමග තවත් නිවෙස් 5ක් නායෑමට ලක්ව තිබුණා. ගුරුතුමිය තමන්ගේ දරුවා සමග නිදා සිටියේදී මෙම අනතුර සිදුව තිබුණේ. පුබුදු මහේෂිකා ගුරුතුමියගේ දේහය සොයා ගන්නට හැකි වුවත් තවමත් ඇයගේ පුතාගේ දේහය සොයා ගැනීමට හැකි වී නැහැ. ඔබ මේ ඡායාරූපයේ දකින්නේ කැප්පෙටිපොළ ගැල්පිල්ල කඩේ නායෑමෙන් මිය ගිය කවිනි සහ ලසන්ත. ඉතින් මෙම යුවලත් මෙම ඛේදවාචකය සමගින් අවසන් ගමන් ගොස් තිබෙනවා. තමන්ගේ දරුවන්ගේ මුවනවත් දකින්න වෙන්නේ නැතුව, මොනපුර මිනිපිරියන්ව දකින්නවත් වෙන්නේ නැතුව අපේ පුංචි රටේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 11 දෙනෙකු, වැඩිහිටි ආච්චි අම්මලා 11 දෙනෙකු මේ මහා ගම් වතුර මාරයට බිලිව තිබුණා. ඉතින් ඔබත් ජපුර විශ්වවිද්‍යාල සිසුවෙක් නම් සිසුවියක් නම් මේ ස්ථානය අමතක නොවන මතක ගොන්නක් ඔබට එක්ක ඇති බව නොඅනුමානයි. ජපුර කැම්පස් එකේ තිබුණු මතක පිරිච්ච ලස්සනම තැන. ඉතින් ඔබ මේ දකින්නේ ජපුර විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනෙකුට මතක එක් කරපු මේ සොඳුරු ස්ථානයත් අධික වර්ෂාපතනය සමගින් විනාශ වී ගොස් ඇති ආකාරයයි. එකම පවුලේ මව, පියා, දියණිය මහා ගම් වතුර මාරයත් සමගින් නායෑමට මුහුණදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ මහනුවර ගංගොඩ නායෑමෙන් එකම පවුලේ මව, පියා සහ ජීවිතක්ෂයට පත්වුණු දුවණියයි. ඉතින් මේ ඡායාරූපයේ දකින ඊටම සුන්දර මනාලයවල විතරක් නෙවෙයි, ඒ දෙන්නට අමතරව යාළගේ මුළු පවුලේම සමාජිකයන් යන්න ගිහිල්ලෝ. ඉතින් ඔබ මේ දකින්නේ නායෑම හේතුවෙන් තවත් ජීවිත අහිමි වුණු පුංචි ආදරණීය පවුලක්. ඉතින් මේ පුංචි පැටව දෙන්න වගේම තමන්ගේ බිරිඳගේ වියෝව ගැන ඉතා සංවේදීව මේ පුංචි පැටව දෙන්නගේ පියා සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණේ මෙහෙම කතාවක්. නිවන් සුව මගේ පණ ටික. කාත් එක්කද දැම්ම රණ්ඩු කරන්නේ? කාටද දැම්මන් දඩ ගහන්නේ? පුංචි චණ්ඩි වැඩ කරාම අම්මිගෙන් කවුද මව බේරගන්නේ? මරාගෙන මැරෙන්න මට පස්කන්දක් දෙතුරු කරේ මගේ රත්තරන්. ආයේ එන්න මැනික මගේ. ඉතින් මේ ආකාරයෙන් තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත මහා ගම් වතුර සමගින් අහිමිව තිබෙනවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ආබාධිතව සිටිනවා. තවත් බොහෝ පිරිසකගේ දේපල අහිමිව තිබෙනවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් මේ ඇතිවුණු කම්පනය සමග මානසික අවපීඩනයට විෂාදීය තත්ත්වයට පත්ව සිටිනවා. මහා ගම් වතුර මාරය සමගින් ජීවිත අහිමි වුණු සියලුම දෙනාට මෙවන් අකල් මරණ සංසාරේ කිසිදු භවයකදී නොම වේවා. මේ මොහොතේ අවතැන් වූවන්ට ඉක්මන් පිළිසරණක් ලැබේවා. ඔවුන්ගේ මනස ශක්තිමත් කරගන්නට දිරි ලැබේවා. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.